පේන්නේ සර්ච් පේජ් එක තමයි. ඉතින් මේකේ ඩිසයින් එක හදාගත්ත කොහොමද කියලා අපි කතා කරමු. ඊට පස්සේ මේකේ සර්ච් එකක් වෙන විදිය මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ මෙතන උඩ තියෙනවා ඇඩ්වාන්ස් සර්ච් කියලා එකක්. ඒක ගැන අපි පස්සේ කතා කරමු මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ අපි මෙතන මේ විදිහට නම සර්ච් එක ගැන කතා කරමු. ඉතින් මෙතන මෙතන මේ තියෙන අපේ ප්‍රොඩක්ට්ස් වලින් මම මෙතන මේ ප්‍රොඩක්ට් එකේ නම මෙතන සර්ච් කරන්නම්. මේ කියලා. ඒකල ඒක එතන ටයිප් කරලා මෙතන සර්ච් කරාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. one skill found MMA කියලා මෙන්න මේ විදිහට ඒක විතරක් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සර්ච් එක කරගත්තේ. ඒ වගේම මෙතන why choose skill shop කියලා දාලා මෙන්න මේ විදිහට ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන යට ෆොටෝ එක දාගෙන තියෙනවා. ඉතින් අපි කෝඩ් එකට ගිහින් බලමු කොහොමද මේක ඩිසයින් කරගත්තේ කියලා. හරි. අපි කෝඩ් එක බලුවොත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන අපි සෙෂන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා ක්ලාස් එකක් දාලා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකක් බෑග්ග්‍රවුන්ඩ් ග්‍රේඩියන්ට් එකක් කරලා තියෙනවා මෙන්න මේ විදිහට CSS යූස් කරලා. ඊට පස්සේ h1 ටැග් එකක් දාලා එතනින් ක්ලාස් එකක් දාලා තියෙනවා text 3xl කියලා මෙන්න මේ විදිහට text center එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි එතන දාලා දෙනවා find your perfect skills කියලා. ඊට පස්සේ h1 ටැග් එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපි paragraph ටැග් එකක් දාගෙන ආයෙම එතනින් ක්ලාස් එකක් දාලා text blue එකක් දාලා text center එක දීලා discover expert lab courses across various topics කියලා මෙන්න මේ විදිහට අපි ඒ paragraph tag එකක් දාලා ඒක close කරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ search box එකට දාලා code එක. ඉතින් මේක බලුවොත් එම form method get element by දාලා action එකට අපි දාලා තියෙනවා search product.php කියන එක link කරගෙන තියෙනවා. ඊට class ටිකක් දාගෙන තියෙනවා අපි. ඊට පස්සේ input type එක text කියලා දාලා name එක q කියලා විදිහට තමයි අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ placeholder එක අපි දාලා තියෙනවා search skills topics instructors කියලා. ඊට පස්සේ අපි class එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ background white tag විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ text gray එකක් දාගෙන තියෙනවා. placeholder එක අත gray විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ button type එකට අපි submit කියලා දාගෙන class එකක් දාලා තියෙනවා. ඒකට px6 background yellow විදිහට ඔන්න ඔය විදිහට දාගෙන අපි මෙන්න මේ විදිහට icon එකක් දාගෙන search කියන එක type කරන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහට ගත්තොත් result counter කියන එකට අපි එනවා. එතන paragraph එකක් දාන class එකක් දාන text blue 100 text center text sm mt6 කියලා අපි ඔය විදිහට css ටික use කරන්න තියෙනවා. ඊට පස්සේ අපි අතරාව තියෙන result section එකට එනවා. result section එකේ වල බලා ගන්න පුළුවන් section එකක් දාලා අපි class එකේ මේ විදිහට css ටික call කරන්න තියෙනවා. මේකට මේ PHP ටික කොහොමද මේක process එක වෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන්න. ඉතින් අද අපි design එක විතරක් කතා කරගෙන යමු. ඊට පස්සේ මේ section එකේම ඔයාලට බලා ගන්න පුළුවන් product card කියලා. මෙන්න මේ විදිහට අපි div එකක් දාලා class එකක් දාලා relative දාන background white දාගෙන rounded excel දාලා ඔන්න ඔය විදිහට css දාගෙන තියෙනවා අපි. ඊට පස්සේ මෙතන image එකට આવොත් එහෙනම් මෙතන image එකත් අපි අර අපි මේකේ තියෙන image URL එක අරගෙන අපි මෙතන දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට image කියන එකත්. ඊට පස්සේ content එකට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් අපි content එකෙත් මෙන්න මේ විදිහට div එකක් start කරලා class එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ anchor tag එකක් දාගෙන එතන href එකක් දාගෙන seller.php seller profile.php කියන එකට ගිහින් බලනවා. I think ඒක process එකට තමයි අදාළ වෙන්නේ. ඉතින් design එක ගැන කතා කරනවා නම් මෙන්න මෙතන වලට title එක කියන එක බලා ගන්න පුළුවන්. title එක අපි h3 tag එකක් දාගෙන තියෙනවා. ඒ වගේම class එකක් දීලා font bold දීලා මෙන්න මේ විදිහට අපි css ටික call කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි status row කියන එක ගත්තොත් මේ status row එකෙන් මෙන්න මේ විදිහට අපි div එකක් දාලා class දාගෙන මේ විදිහට css call කරගෙන තියෙනවා. ඒ වගේම span ටිකක් දාගෙන තියෙනවා. ඒ span එකේ මෙතන ඔයාලා බලන්න පුළුවන් star mark එකක් දාලා දෙනවා. ඊට පස්සේ මෙතන customers කියලා අපි span එක close කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේකට අදාළ